බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුදු 5ක් ගත වුණු පසු ලංකාවේ නාගදීපේ ලොකු යුද්ධයකට ලෑස්ති වෙමිනුයි හිටියේ. මහෝදර සහ චූලෝදර කියන මේ නාග රජවරු දෙන්නා සටන් කළේ දෑවැත්තකට ලැබුණු මේ වටිනා මණික් පුටුව වෙනුවෙන්. මේ සිදුවෙන්න යන මහා විනාශය සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේගේ දිවසට යොමු වුණා. නාගයින් කෙරෙහි ඇති වුණු මහා කරුණාව නිසා උන්වහන්සේ අහසින් නාගදීපය බලා පිටත් වුණා. මේ ගමන ජේතවනාරාමයේ හිටපු සමිද්දි සුමන කියන දෙවියත් එකතු වුණා. දෙවියන් තමන්ගේ විමානීය වුණු කිරිපලු නුගගස ගලවාගෙන බුදුරජාණන් වහන්සේට ඉහළින් කුඩයක් වගේ අල්ලගෙනයි ආවේ. යුද පිටියට වෙඩිය බුදුරජාණන් වහන්සේ මේ අයගේ කේන්තිය නිවන්න තම බලයෙන් මුළු ප්‍රදේශයම කළුවර කළා. බයටපත් වුණු නාගයින්ට සැනසෙල්ලක් ගෙනෙන්න ඌර්ණ රෝම ධාතුවෙන් හරිම ලස්සන ආලෝකයක් නිකුත් කළා. බුදුරජාණන් වහන්සේ වදාළ මිහිරි බණ අහලා තරහව අතෑරපු නාගයෝ මේ වටිනා පුටුව බුදුන්ට පූජා කළා. ඒ විතරක් නෙවෙයි කෝටි 80ක් නාගයෝ පන්සිල් අරගෙන බුදු සරණ ගියා. මේ යුද්ධයට ආව මහෝදරගේ මාමා කෙනෙක් වුණු කැලණියේ මණියක් එක නාරජු බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා මීළඟට කැලණියටත් වඩින්න කියලා. කැලණි ප්‍රදේශයේදී වූ මාගේ නාග භවනට යලිත් වරක් වැඩම කිරීමෙන් මා කෙරෙහිද වෙන් වශයෙන් ඔබ වහන්සේගේ අනුකම්පාව වේවා. අපේ බුදුරජාණන් වහන්සේ ආපසු සවැත් නුවරට වඩින්න කලින් අර කිරිපලු ගසත් මණික් පුටුවත් නාගයින්ට වැඳ පුදා ගන්න කියලා පවරලා ආයමත් ජේතවනාරාමයට වැඩම කළා. Good child.